හෙල්ලෝ යාළුවනේ අද අපි යන්නේ පොඩ්ඩක් මේ ළඟ ඇවිදින්න අද නම් මම යන්නේ තනියම බලමු යාළුවෝ දෙන්නෙක් ඉස්සරහින් ගිහතුනක බලමු අපි ඉතින් ගිහලා කොහෙද යන්න පුළුවන් කියලා මේ ළඟ ඕකේ යාළුවෝ දෙන්නෙක් එක්ක ආවේ පොඩ්ඩක් අද පොඩ්ඩක් ඩුබායි පැත්තෙන් කරලා දාන්න කියන අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා හරි එහෙනම් අපි දැන් පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඇතුළටම ආවා. ඉතින් ඇතුළට ඇවිල්ලා මේ තමයි පොඩ්ඩක් ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් එළවලු එහෙම පොඩ්ඩක් අඩුවට ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මෙතන මේ. එතකොට තව කෑම වර්ග තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒ වගේ දේවල් තමයි පොඩ්ඩක් මෙතන මේ තියෙන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා අපිට හම්බෙන දේවල්. ඔන්න අපි ඉස්සල්ලාම ඉන්ට්‍රස්ට් වෙන තැනම තියෙනවා චිකන්. ඔය බලමු. ඔන්න චිකන් තියෙනවා ටික. කෙබාබ්. දැන් මෙතන දුම දාන ගමන් ඉන්නවා. ඔන්න යාළුවෝ තමයි ඉතින් කොමල දෙකේ රටවල කට්ටිය ගොඩක් ඉන්නවා. ඔන්න මෙතන බලපුවම හොඳට ෆිෂ් මැරිනේෂන් කළා. ඔය ටිකක් තියෙනවා. තව පොඩ්ඩක් අපි ඉස්සරහට ගිහින් බලමු. ඔක්කොම මෙතන තියෙන්නේ බාබකියු අයිටම් ගොඩක්. මේ බලන්න. ෆිෂ් ස්ටෝක්, චිකන් මැරිනේෂන් කරලා හැමදේම තියෙනවා. මෙන්න අනිත් තැන. වෝටර්මෙලන් වගේ දේවල් කපලා ප්ලේට් වල තියලා තියෙනවා. ඔන්න අපිට පොඩ්ඩක් ඉතින් ඇවිදිද්දි මෙතන හම්බුණා ලංකාවේ කිං කොකනට් උත් තියෙනවා ඔන්න. ගොඩක් හොඳයි. ඔව්. भाई द किंग कोकोनट कितना है? किंग कोकोनट? हाँ. हाँ. ඔන්න අනුෂ්කට ඔරෙන්ජ් කන්න ඕනලු ඉතින් අනුෂ්ක නම් ඔරෙන්ජ් කනවා. අනුෂ්කා සුදු වෙලා තියෙන ඉතින් ඔරෙන්ජ් කාරන් ඒකනේ කේස් එක පේනවනේ. හා සමීරට නම් ඉතින් ඔරෙන්ජ් කන්න ඕනේ නැහැ මිනිහා ඔල්රෙඩි ඉතින් වයිට් කලර්නේ. හා මම ටිකක් කන්න ඕනේ. පළතුරු කන්න ඕනේ සුදු වෙන්න. ඒකනේ. आजा मीठा नुको आजा ඔන්න මෙයාලට ඉතින් මගේ channel එක subscribe කරන්න ඕනලු. ඔන්න එතකොට subscribe කරා ඉතින් මෙතන. ඔන්න යාළුවෙක් ඉන්නවා යාළුවෝ YouTube channel එකත් බලන්න ගත්තා. ඉතින් එතනින්ම හම්බෙලා. ත්‍රියෝපා. ඔන්න එහෙනම් ලංකාවේ කඩයක් තියෙනවා අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ලංකාවේ කොට්ටුවකුත් එහා පැත්තෙන් පොඩ්ඩක් වදිනවා. ඉන්දියාව තියෙනවා. මෙතන රෝස් තියෙනවා. ඔන්න ඔයාලට ඉතින් ලංකාවේ පොඩ්ඩක් මෙයා කට්ටිය සම්බන්ධ කරගන්න පුළුවන් නම් මෙන්න නම්බර් එක. මේකේ ප්‍රයිස් chicken rice, chicken kottu, beef ඒ ඔක්කොම ටික තියෙනවා. ඔන්න මස් කරියකුත් තියෙනවා ඒකත්. හරි යති. හරි. ඔන්න අපිට පොඩ්ඩක් ඉතින් ඇවිදින්දි මෙතන නේපාල් කඩයක් අහුණා. මේකට කියන්නේ මමෝයි කියලා මං හිතන්නේ. එයා දැන් එකක් හදනවා ඇතුවට ස්ටෆ් කරන්න නම් හරියට අල දාලා තියෙනවා ෆිෂ් චිකන් වගේ එහෙම දෙයක් ස්ටෆ් කරන්න. ඔන්න පානිපූරිත් ඒ ඇස්සේ හදනවා. පානිපූරි. ඕකේ. හරි ඔන්න අපි දැන් ලංකාවේ තැනකට ආවා. ඔක්කොම ඉතින් ලංකාවේ බඩු තමයි තියෙන්නේ. ඔය පේනවනේ කරෝල
ඔන්න ඔතනට ගිහපුවම හාල් මැස්සෝ එතකොට බොම්බිලි කරවල ගොඩාක් ඒ වගේ දේවල් තියෙනවා. ඉස්සෝ උගා ඩ්‍රයි ෆිෂ් ලංකාවෙන් ඉන්න ඒවා තමයි ඔක්කොම මේ තියෙන්නේ. ඔන්න ඔයාලා මේ බංගාලි මාකට් එකට ආවොත් එහෙම අනිවාර්යෙන්ම මේවා ඉතින් ගන්න අමතක කරන්න එපා. මේ අපේ ලංකාවේ තැනක් තියෙන්නේ මෙතන. ඔන්න එහෙනම් එතනින් අපි යනවා දැන්. හරි මල්ලි. ඔන්න පොඩ්ඩක් ඉතින් අපි මාළු පැත්තට ඇවිල්ලා ඉන්නේ. අපි පොඩ්ඩක් ඉතින් බලමු මේ මාළු පැත්ත. ඔන්න ගොඩක් තියෙනවා මාළු. ෆිෂ්ලා ගොඩක් ඉන්නා මෙතන. ඔක්කොම ඉතින් හොඳ ෆ්‍රෙෂ් බඩු. හොඳයි. ඔන්න මාළු තියෙනවා. ලොකු මාළු ගොඩක් තියෙනවා. ඔන්න ෆිෂ් පැත්තෙන් අපි දැන් ඉතින් ටික එහා පැත්තට යන්න යනවා. ඔන්න vegetable පැත්ත. දැන් ටිකක් රැත් වෙලා තියෙන්නේ. vegetable පැත්තෙන් ටිකක් පොඩ්ඩක් එහෙටත් ගිහිල්ලා එහා පැත්තේ අපිට තියෙන ඕනනම් මස් බීෆ් වගේ දේවලුත් තියෙනවා ඕන. පොඩ්ඩක් ඉතින් බඩු ගන්න කට්ටිය තෝරලා බෙල්ලා ගන්න ඕන හොඳ බඩුත් තියෙනවා. අනිත් ඒවත් ඇති ඉතින්. යා. හරි එහෙනම් ඔන්න දැන් අපි දැන් ගෙදර යන්නේ. දැන් ඉතින් මෙතන වැඩත් ටිකක් ඉවරුණා. එහෙනම් ඔන්න අනුෂ්කයි සමීරයි පස්සෙන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ආපහු සැරයක් හම්බෙමු. එහෙනම් thank you so much. Follow, like, comment. Thank you.